දරුවා එකම වචනය නැවත නැවතත් අවස්ථා කිහිපයකදීම පාවිච්චි කරනවද? එහෙනම් එය ඔටිසම් තත්ත්වයේ එක් වර්ධන අවස්ථාවක් වෙන්න පුළුවන්. භාෂාව වර්ධනය වෙන සාමාන්‍ය දරුවෙක්ගේ වුණත් මේ විදිහට එකම වචනය නැවත නැවත රිපීට් කරන අවස්ථා දකින්න ලැබෙනවා. එතකොට කොහොමද මේක වෙනස් කරලා අඳුනගන්නේ? වචන හෝ වාක්‍ය ඛණ්ඩ දිගින් දිගටම රිපීට් කරන එක ඔටිසම් දරුවෙක්ගේ දකින්න ලැබෙනවා නම් එයා ඒ වාක්‍ය ඛණ්ඩය අනිවාර්යයෙන්ම රිපීට් කරන්නේ එයාට ඇහුණ විදියටමයි. ඒ කියන්නේ මොකද්ද? දැන් හිතන්න දරුවා කාටුන් එකක් බලලා කාටුන් එකෙන් මොකක් හරි එයා කැමති ෆ්‍රේස් එකක් අරගෙන ඒක රිපීට් කරනවා. හැබැයි කාටුන් එකේ ගියපු පැටර්න් එක විදියටම. ස්ක්‍රිප්ටඩ් ස්පීච් කියලා හඳුන්වන්නේ මේකම තමයි. මම උදාහරණයක් කියන්නම්. ඔන්න දරුවට ඇහෙනවා සින්දුවක් ප්ලේ වෙනවා ටීවී එකේ හරි ෆෝන් එකේ හරි. ඔන්න ඒ සින්දුවෙන් දරුවා කැමති ෆ්‍රේස් එක ගන්නවා. දැන් දරුවා මේ ෆ්‍රේස් එක ගැලපෙන හැම තැනකදීම පාවිච්චි කරනවා. ඔන්න හිතන්න දරුවා ටීවී එකෙන් හරි ෆෝන් එකෙන් හරි මොකක් හරි කැමති වාක්‍ය ඛණ්ඩයක් අහුම්කන් දීලා අහගත්තා. දැන් මෙයා මේක පාවිච්චි කරනවා. හැබැයි හිතන්න දරුවා තාම එයාගේ ස්පීච් සවුන්ඩ්ස් ඩෙවලොප් කරගෙන නැහැ. එයා තාම ඉන්නේ බේසික් ලෙවල් එකේ. එහෙම වුණාම එයා කියන දේවල් අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. උදාහරණයක් ගමු. දරුවා නාන වෙලාවට ඔයා කියනවා පුතා පිරිසිදු වෙනවා. හරිම හොඳයි. දරුවා මේ වාක්‍ය ඛණ්ඩයට ආසයි. එයා කියන්න උත්සාහ කරයි ඔයා කියපු විදිහටම ඔන්න පුතා පිරිසිදු වෙනවා කියන එක. නමුත් එයාට එයාගේ ශබ්ද උච්චාරණයේ කිසියම් දෝෂයක් තියෙනවා නම් ඒක කියාගන්න බෑ. තවත් සමහර දරුවෝ ඉන්න පුළුවන් එයා ආස එක වචනයක් අහගෙන ඒකම රිපීට් කරනවා. මේ විදිහට දරුවා එකම වචනය හෝ එකම වාක්‍ය ඛණ්ඩය හෝ දිගින් දිගටම විවිධ අවස්ථාවල එකම තාලයකට පාවිච්චි කරනවා නම් මේක ගොඩක් දුරට ඔටිසම් සහිත දරුවන්ගේ දකින්න ලැබෙන සිම්ප්ටම් එකක්. නමුත් සාමාන්‍ය වර්ධනයක් තියෙන දරුවෙක් වුණත් අපිට මේක දැක ගන්න පුළුවන්. repetitive language ගැන තවදුරටත් දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.